ඔයාලට මතක කොරන් මෙඩන් නැවට මොකක් දුනේ කියලා මතක නැත්තම් දැම්ම ගිහිල්ලා පාට් 1 එක ආයෙ බලන්න එන්න. ඔයා මේ වීඩියෝ එක බලන්න කලින් පාට් 1 එකේ කතාව දැනගෙන ඉන්න ඕනේ. නැත්තම් මේක බලලා කිසිම තේරුමක් නැහැ. මේක පට්ට ඉන්ට්‍රස්ටිං මාතෘකාවක්. කොරන් මෙඩන් නැවේ මිනිස්සු ඒ විදිහට මැරුණේ ඇයි? ඇමරිකාව මේකත් එක්ක තියෙන සම්බන්ධය මොකද්ද? ලෝක බලවත් වූ මේක සම්බන්ධ වුණේ කොහොමද? මේක ගැන තියෙන මතවාද මොනවාද? ගැළපෙන්නේ මොනවාද? තර්ක මොනවාද කියලා හැමදේම මෙතනින් එහාට අවුස්සන්න අපි ලෑස්ති. ඉතින් ඔයාට මේක හරියට තේරුම් ගන්න නම් මේක බලන්න කලින් පාර්ට් 1 එක බලන්න වෙන්න ඕනේ. ඒ නිසා පැරනෝමල් ස්ටඩීස් අද විශ්ලේෂණයට කලින් දැම්ම ගිහිල්ලා ෆස්ට් පාර්ට් එක බලන්න. නොපෙන නාදේ හිතට අදහ ගත නොහැකිද රෑග්ද වාලක් නැතිව රහසින් මුමුණාද මිත්‍යාවද සතේදව ප්‍රශ්නාර්ථ ලකුණ මැද අද අපි සොයනවා සොදුරු ලෝකයේ නොදකින්න පැතිකඩ පෙනෙන මානයෙන් ඔබට විවරණ ත්‍රාසය භීතිය අතරෙහි සැගවුණ සත්‍යය සොයා යන ගමනයි මේ විද්‍යාව ඉතිහාස තර්ක විතර මැදේ සැක හැර බලන්න හැකි විශ්ලේෂණ පෙනෙන ලෝකයේ නොපෙනෙන තැන් සොයා යථාර්ථවාදී අමුතුම ගමනක Remember the name Paranormal Studies ඔයාලා දන්නවා ඔරන් මෙඩන් නැවේ හිටපු කාර්ය මණ්ඩලයේ ඉතාමත් අද්භූත විදිහට මිය ගියා. මේගොල්ලෝගේ ඇස් තැරිලා තිබ්බා, කටවල් ඇදලා තිබ්බා, නිකන් මොකකට හරි බය වෙලා වගේ තමයි මැල්ල හිටියේ. බල්ලත් ඒ විදිහටම මැල්ලා හිටියේ. ඒතකොට රේඩියෝ මෙසේජ් එකේ ආවපු කෙනා ඒ රේඩියෝ එක අල්ලගෙන එහෙම්ම මැල්ලා තිබ්බා. ඉතින් මේ ඔරන් මෙඩන් නැවේ අභිරහස ගොඩක් ලෝකරාසයකට විහිදෙනවා. මේකට හේතුව මේක ගැන හරි රෙජිස්ටර් එකක් නැහැ. කියන්නේ මේ නැව රෙජිස්ටර් කරලා නැහැ. මම කලිනුත් කිව්වා මේක මේ රෙජිස්ටර් කරලා නැති හේතුව ඒක පාර්ට් 1 එකේ තියෙනවා. ඉතින් ඒක බලලා මේක බලන්න කිව්වේ මම ඒකයි. ඉතින් එහෙම ගත්තහම මේක ටිකක් හිතන්න තියෙන වීඩියෝ එකක්. මම මේකේ හේතු ටික පැහැදිලි කරන්නම්. හේතු ටිකත් එක්ක ඕගොල්ලෝ කල්පනා කරන්න මොකද්ද මෙතනට ගැලපෙන්නේ කියලා. කලින් වීඩියෝ එකේදී ඔයා කියනවා මේක රසායනික අභිප්‍රවාහණයකදී සිද්ධ වෙච්ච අනතුරක් නිසා සිද්ධ වෙච්ච දෙයක් කියලා. ඒක ඇත්තද? මේකයි. පළවෙනි හේතුව තමයි ඔය කියන විදියට රසායනික අභිමෝන හරි ප්‍රවාහණය කරද්දී ඒකෙන් ඇති වුණු විපර්යාස නිසා මේගොල්ලෝ මැරුණා කියන එක. මේක තමයි දැනට තියෙන තර්කානුකූලම මතය. සහ මේක තමයි තර්කානුකූලම හේතුව. මේක ගැන කියද්දී ගොඩක් අය මේක ගැන මතවාදය පළ කරන්නේ යුනිට් 731 කියන එකත් එක්ක. මේ යුනිට් 731 කියන්නේ ජපානය විසින් දෙවන ලෝක යුද්ධ කාලෙදී පවත්වාගෙන ගිය ජෛව රසායනික අභිනිෂ්පාදනය කරපු ආයතනය. දෙවන ලෝක යුද්ධය කිව්වම අපි දන්නවා නාසි ජර්මනිය සහ ජපානය කියන දෙක එක පැත්තක හිටියේ. ඉතින් මේගොල්ලෝ ටිකක් ක්‍රූර විදිහේ දඬුවම් මිනිසුන්ට දුන්නා. ඒගොල්ලෝම අපි දන්න හොඳටම දන්න දෙයක් තමයි කාමරයකට මිනිස්සු දාලා එක සීල් කරලා ඒක අස්සට විස වායු පුරවලා මැරුවලු. එතකොට අර ආය දොර ඇරලා බලද්දී මිනිස්සු එක පිටේක මෙහෙම කන්දක් විදියට හිටියා කියලා කියනවා. මොකද අර ගෑස් එකෙන් බේරෙන්න උඩ නැගලා. ඔහොම කේස් එකක් තියෙනවා. ඔය ටිකක් අමුතු විදිහේ දඬුවම් වලින් මිනිස්සු මරපු જાතියක් තමයි ඔය ජපානයයි නාසි ජර්මනියයි කියන්නේ. ඉතින් මේ දෙකට එරෙහිව යුද්ධ කරපු මිත්‍ර පාර්ශ්වයේ රටවල් විදිහට බ්‍රිතාන්‍ය, රුසියාව, එතකොට ඇමරිකා එක්සත් ජනපදය ඔන්න ඔය වගේ රටවල් කිහිපයක් එකතු වෙලා අන්තිමට කොහොම හරි මේගොල්ලෝ පරාජය කරනවා. හැබැයි මේ නාසි ජර්මනිය සහ ජපානය, විශේෂයෙන්ම ජපානය ටිකක් අමුතු විදිහට කරගෙන ගියපු පර්යේෂණ වගේක් තියෙනවා. ඒ පර්යේෂණ වලින් එකක් තමයි යුනිට් 731 කියලා කියන්නේ. මෙන්න මේ යුනිට් 731 එක ඇතුළේදී මේගොල්ලෝ ජෛව රසායනික අභිනිෂ්පාදනය කරන්න අරගෙන තියෙනවා. අන්න ඒ විදිහට නිර්මාණය කරපු එක වායුවක් තමයි නර්ව් ගෑස්. නැත්නම් ස්නායු වායු කියලා කියනවා. ඉතින් මෙන්න මේ නර්ව් ගෑස් එක ආග්‍රහණය කරපු කෙනෙක්ගේ ඇස් ලොකු වෙනවා. කට ඇරෙනවා. ටිකක් මොකද නිකන් බය වෙලා වගේ එකපාරට පැරලයිස් වෙලා යනවා.
එක තැනට එතනින් එහාට යට හෙල්ලෙන්නවත් බෑ. ඊට පස්සේ එහෙම මැල්ල යනවා. ඉතින් මෙන්න මේ ගෑස් එක නිසා තමයි මේ ඇතුළේ හිටපු මිනිස්සු මැරුණේ කියලා එක මතයක් තියෙනවා. එතකොට මේ මතය ගේන්නේ 1947 1947 වෙන්නත් පුළුවන්. මොකද මේක ගැන හරි වාර්තා නැහැ. ඉතින් මෙන්න මේ 1947 කියන කාලෙදී දෙවනි ලෝක යුද්ධය ඉවරයි. එතකොට මේක කරන්න පුළුවන් ජපානය කියලා අපිට කියන්න බෑ. මොකද මේදී ජපානයේ සෑහෙන අර්බුද ප්‍රමාණයකට මුහුණ දීලා ඉන්නේ. ජර්මනිය ජපානය කියන දෙක ලොකු අර්බුදයකට මුහුණ දෙනවා දෙවනි ලෝක යුද්ධයෙන් පස්සේ. ඒ නිසා මේකට ප්‍රධාන වශයෙන් අතපෙවීම ජපානය කියලා කියන්න බෑ. ඒත් එක්කම තමා මේක ගැන කරපු පර්යේෂකය මේක ගැන මතය පළ කරන්නේ මේක ඇමරිකාව අතදාපු වැඩක් විදිහට. ඉතින් මේගොල්ලෝ කියන විදිහට ඇමරිකාව ඔය නාසි ජර්මනිය සහ ජපානය පරාජය කළාට පස්සේ ජපානයේ මේ යුනිට් 71 එක ඇතුලේ තිබ්බ ජෛව රසායනිකාන් මේ අවි එතකොට ජෛව රසායනික ආයුධ ජෛව රසායනික අවි එතකොට මේ ගෑස් මේ හැමදේම ඇමරිකාවට ගෙන්න ගන්න පටන් ගත්ත කියලා කියනවා. ඉතින් අන්න ඒ වගේ හොර රහසේ අභිප්‍රවාහණය කරපු නැවක් විදිහට තමයි ඔරන් මෙඩන් නෞකාව මේගොල්ලෝ හඳුන්වන්නේ. මේ ඔරන් මෙඩන් නැව රෙජිස්ටර් නොවෙන්න හේතුවත් ඔන්න ඔය අවිපෙද මේ ප්‍රවාහණය කිරීම කියලා කියනවා. ඉතින් කොහොම හරි මේ අවිටික අරගෙන එන අතරේ ඇමරිකාව ජපානින්ද ඇමරිකාවට එන අතරේ මලක්කා සමුද්‍ර සංධිය ආසන්නයේදී මෙන්න මේ ගෑස් ලීක් එකක් ආවලු. මෙන්න ගෑස් එක ලීක් වෙලා. ඉතින් මේක මතයක් විතරයි. ඇත්තද නැත්තද කියලා අපිට කියන්න බෑ. ඕගොල්ලෝ ඒක තීරණය කරන්න. ඉතින් මේ නර්ව් ගෑස් එක ලීක් වුණාට පස්සේ ඒක මුළු කණ්ඩායමටම නාවික නැව් තට්ටුවේ හිටපු මුළු ක්‍රූ එකටම මේක ආග්‍රහණය කරන්න සිද්ධ වෙලා තියෙන. ඉතින් ඒගොල්ලෝ ඒක අස්සිදී ඒගොල්ලොන්ට බේරෙන්න ඕන එකම ක්‍රමයයි මුහුදට පයින්න ඕන. මුහුදට පැනලත් ඉතින් බේරෙන්න බෑනේ. ඉතින් මේ නර්ව් ගෑස් එක ආග්‍රහණය කළා මේගොල්ලෝ ඒ විදිහට භයානක විදිහට මැරුණා කියලා කියනවා. හැබැයි මෙතනදී පොඩි ප්‍රශ්නයක් එනවා. මෙතන තිබ්බා කියනවා නේද අමුතු සීතල. අන්නේ අමුතු සීතල හැදුනේ කොහොමද කියන ප්‍රශ්නේ එනවා. ඒ ප්‍රශ්නෙට උත්තරේ ඉතින් වායු සම්පීඩනයක් නිසා මොකක් හරි වුණා කියලා කියන්න පුළුවන්. හැබැයි එහෙම දෙයක් වෙන්න තියෙන සම්භාවිතාවය ගොඩක් අඩුයි. ඉතින් මේක සමහරුන්ට තේරෙන්නේ නැතුව ඇති මේ නව් ගෑස් කියන්නේ මොකද්ද මේකත් එක්ක කොහොමද මේ වෙන්නේ කියලා. සාමාන්‍යයෙන් කෙමිස්ට්‍රි ගැන පොඩි හරි දැනුමක් තියෙන්න ඕනේ නැත්නම් සමහර වෙලාවට මේක තේරෙන්නේ නැතුව යයි. ඔයගොල්ලෝ තේරුම් ගන්න විෂ වායුවක් නිසා තමයි මේක වෙන්නේ කියන එක සරල දේ තමයි. විෂ වායුවක් නිසා මේක වුනේ කියලා එක මතයක් යනවා. මේක තමයි තියෙන තර්කානුකූලම මතය. දැන් මේක ලීක් වුණාට පස්සේ දැන් මේ ගෑස් එක ලීක් වුණාට පස්සේ මුළු නැව් තට්ටුවම නැව් තට්ටුවේ හිටපු හැමෝම මැරෙනවා. ඒ මැරුණාට පස්සේ සිල්වෙස්ටර් නැව මෙතනට එනවනේ. සිල්වෙස්ටර් නැව ආවට පස්සේ ඒගොල්ලෝ දකිනවා මේක ඇමරිකාවේ රහසිගත මෙහෙයුමක් කියලා. ඉතින් ඒ මෙහෙයුමේ වැඩෙත් එක්ක එතකොට දැන් සිල්වෙස්ටර් නැව රෙජිස්ටර් වෙලා තියෙන්නේ ඇමරිකාවේ. එතකොට දැන් මේ නැව නිකන් හරි ගොඩබිමට ගෙනිච්චනම් රහස් සේරම එළි වෙන්න තිබ්බා. ඉතින් අන්න ඒ හේතුවත් එක්ක තමයි සිල්වෙස්ටර් නැව මේ නැව හිතාමතා ගිල්ලුවා කියලා පර්යේෂකවරු කියන්න පටන් ගන්න. සහ මිනිස්සුන්ගේ අතර කටකතා පැතිරෙන්න ගන්නවා. ඇමරිකාව මේ කරපු රහස් වැඩේ එලි කරන්නේ නැති වෙන්න සාක්ෂි නැති කරලා දාන්න ඕන නිසා ඔරන් මෙඩන් නැව සිල්වෙස්ටර් නැව විසින් ගිල්ලෙව්වා කියලා මිනිස්සු කියන්න ගත්තා. පර්යේෂකවරු අදටත් මේ මතේ තමයි ඉන්නේ. ඉතින් මේක තමයි දෙන්න තියෙන තර්කානුකූල මතය සහ පිළිගන්න පුළුවන් මතය. හැබැයි මේකට එහා ගිහිල්ලා අපිට විශ්ලේෂණයක් කරන්න වෙනවා.
එතකොට ඔය රසායනික අවිප්‍රවාහනයේදී සිද්ධ වෙච්ච එන්නේ අනතුරමද මේ නැවතට්ටුවේ තිබ්බ අමුතු සීතලට හේතුව වුණේ. ඒක ටිකක් වෙන්න බෑ වගේනේ. ඕක තමා ප්‍රශ්නේ. මේගොල්ලෝ මේ අර නැවතට්ටුවේ අමුතු සීතලක් තිබ්බ කියලා කියනවානේ. සිල්වස්ථානයේ මේ කට්ටිය නැවතට්ටුවල ගොඩ වුණාට පස්සේ මේකේ අමුතු සීතලක් තිබ්බ කියලා කියනවා. අන්න ඒකට හේතුව මොකද්ද? රසායනික ප්‍රවාහනය කියන හේතුව මත ගත්තොත් එහෙනම් මම කලින් කිව්වා වගේ වායු සම්පීඩනයක් නිසා මොකක් හරි වෙලා මෙතන සීතල වුණා කියලා තමයි අපිට හිතන්න වෙන්නේ. හැබැයි ඒක වෙන්න තියෙන සම්භාවිතාවය ගොඩක් අඩුයි. ඒ දේ වෙන්න පුළුවන් සම්භාවිතාවය ගොඩක් අඩුයි සහ මේක වෙන්න තියෙන මේ හේතුව ඒ කියන්නේ මේක ඇතුලේ තිබෙන නෝ ගෑස් නම් මෙහෙම දෙයක් වෙන්න කොහෙත්ම ඉඩක් නැහැ. අන්න ඒ දේ එක තමා මෙතෙන්ට තව මත දෙකක් එකතු වෙන්නේ. එතකොට දැන් මේ මත දෙක කතා කරනවා නම් අපිට කලින් අපි හිටපු මතේ සම්පූර්ණයෙන්ම අයින් කරලා දාන්න වෙනවා. කලින් අපි හිටපු මතේ සම්පූර්ණයෙන්ම අයින් කරලා තමයි මේ දෙකට කතා කරන්න ඕනේ. එතකොට සිල්විස්ටාර් නැව හිතාමතා මේක ගිල්ලුවා වෙන්නේ නැහැ. හොඳේ පටල ගන්න එපා. එතකොට දැන් අපි කතා කරමු දෙවෙනි සහ තුන්වෙනි මතය දෙක ගැන. එතකොට දෙවැනි මතේ මේක පිටසක්වල ජීවීන්ගේ ප්‍රහාරයක් නිසා සිද්ධ වෙච්ච දෙයක් කියලා කට්ටියක් කියනවා. ඉතින් අන්න ඒකට හේතුව තමයි දැන් මෙතන මේ මලක්කා සමුද්‍ර සංධිය ආසන්න. ඒ කියන්නේ 1940 1950 කාලය ඇතුළතදී මේ UFO ගැන සෑහෙන දේවල් එළියට ආපු කාලයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන් වෙනවා. මොකද ඒ ගැන සෑහෙන දේවල් ඒ කාලේ ආටිකල්ස් ගිහිල්ලා තියෙනවා මේ පත්‍රවල ටික මේ පිටසක්වල ජීවීන් ගැන සෑහෙන දේවල් ගිහිල්ලා තියෙනවා. ඉතින් අන්න ඒ හේතුවත් එක්ක මේ මලක්කා සමුද්‍ර සංධිය ආසන්නවත් සෑහෙන පිටසක්වල ජීවී ක්‍රියාකාරකම් වුණා කියලා ඒ කාලේ මතයක් තිබිලා තියෙනවා. අන්න ඒ දේත් එක්ක අර නැවතට්ටුවේ සීතලට මේගොල්ලෝ එක්තරා විදියක මතයක් ගෙනවා විද්‍යුත් චුම්බක තරංගවල වෙනසක් නිසා මෙතන සීතලක් ඇති වෙන්නේ ඇති කියලා. පිටසක්වල ජීවී ක්‍රියාකාරකමක් කියලා මේක කියන්න හේතුව තමයි මේගොල්ලෝ මැරිලා හිටපු විදිය සහ මේකේ නැවතට්ටුවේ තිබ්බ අධික සීතල. ඒතකොට මේ නැවතට්ටුවේ හිටපු හැමෝම මැරිලා තිබ්බේ මොකකට හරි නිකන් බය වෙලා වගේ. මේගොල්ලෝ පිටසක්වල ජීවී යානයක් හරි පිටසක්වල ජීවීන්ව හරි දැක්කට පස්සේ ඒගොල්ලන්ට බය වෙලා හරි මේ පිටසක්වල ආයුධ යකට මොකක් හරි එකකට අහු වෙලා හරි මේගොල්ලෝ මේ විදියට මැරුණා කියලා කට්ටියක් තමන්ගේ මතේ පළ කරනවා. මේක ඇත්තයි කියලා අපිට පිළිගන්න බෑ. ඇත්ත නැත්ත අපි දන්නෙත් නෑ. අපි පිටසක්වල ජීවීන් ඇත්තට ඉන්නවද නැද්ද කියලා කිසිම දෙයක් අපි දන්නේ නෑ. එතකොට මේ මතය සමහර කට්ටිය ඉදිරිපත් කරන්නේ මේකට හරි විශ්ලේෂණයක් නැති නිසා. ඉතින් මේක වෙන්න බෑ කියන්නෙත් නෑ මම. වෙන්න පුළුවන් කියන්නෙත් නෑ. ඉතින් මේ නැවතට්ටුවේ හිටපු කට්ටිය මේ විදිහට අස්වාභාවිකව මැරිලා ගියේ ඒගොල්ලෝ මේ ලෝකෙට අයිති නැති දෙයක් දැක්ක නිසා වෙන්න පුළුවන්. එහෙම බැරි කමක් ඇත්තටම නෑ. අනිත් දේ තමයි අංක 3 තුන්වෙනි මතය මේක අද්භූත දෙයක් නැත්නම් නොපෙනෙන බලවේගයක් නිසා සිද්ධ වෙච්ච දෙයක් කියලා කට්ටියක් තමන්ගේ මතය පළ කරනවා. ඔරාම්මෙඩ නැවට ශාපයක් වැදුනලු. මේ ශාපය නිසා නැවතට්ටුවේ හිටපු හැමෝම ඒ දවසේදී මිය ගියාලු. ඔගොල්ලෝ දන්නවා මේ මලක්කා සමුද්‍ර සංධිය තියෙන්නේ නිකන් ගිනිකොන තික ආසියාන්තික රටවල් වල මැද්දේ. හරිද? ගිනිකොන තික ආසියානු රටවල් වල ටිකක් අමුතු විදිහේ ශාප කර්ස් ගැන එහෙම ලොකුවට කතා වෙනවා. පිලිපීනේ එතකොට ටයිවාන් එහෙම ෆිල්ම්ස් ඔයගොල්ලෝ බලලා ඇති. මේගොල්ලොන්ගේ අමුතු විදිහේ ශාප urban legends සෑහෙන තියෙනවා. ඉතින් මේගොල්ලෝ ඕවා ගැන ගොඩක් ලොකුවට විශ්වාස කරන කට්ටියක්. ඉතින් මේවල ඇත්ත නැත්ත අපි දන්නේ නෑ. මේක ඇත්ත වෙන්නත් පුළුවන් බොරු වෙන්නත් පුළුවන්. ඒ urban legends ඒව ඇත්ත බොරු වෙන්න පුළුවන්. හැබැයි මේකට දෙන මේ මතය මේකට ගේන මේ මතය කෙලින්ම අපිට බැහැර කරන්න බැහැ.
මගේ කලින් වීඩියෝස් ඕගොල්ලෝ පොඩ්ඩක් බලලා තියෙනවා නම් මම කලින් කියලා ඇති මේ නොපෙනෙන බලවේග තියෙන තැන්වල උෂ්ණත්වය සමහර වෙලාවට එකපාරට අඩු වෙන්න ගන්නවා. බැටරි එහෙම ඉක්මනට බයිහින්න ගන්නවා. අන්න ඒ වගේ දේවල් වෙන්න ගන්නවා. ඉතින් මෙන්න මේ නැව් තට්ටුවේ තිබ්බ උෂ්ණත්වය අඩුවීමත් එක්ක මේ නැවේ හොල්මන් තියෙනවා කියලා කට්ටිය කියන්න පටන් ගන්නවා. අනිත් දේ තමයි මේක ශාපලත් නැවක්. ශාපේ නැවට වැදුණු ශාපේ නිසා ඔක්කොම මිනිස්සු පිළිගත්ත කියලා කට්ටිය කියන්න පටන් ගන්නවා. සමහර තැන්වල මම දකිනවා මේක වෙනත් මානයකින් ඉඳන් ආපු නැවක් කියලා කියනවා. ඉතින් ඒක ඇත්ත වෙන්න පුළුවන්. මේක තර්කානුකූල. හතරවෙනි මතය තමයි ඔන්න ඕක. හතරවෙනි මතය කියන්නේ මෙන්න මේ නැව වෙනත් මානයකින් ඉඳන් මේ මානයට ආපු දෙයක් කියලා තමයි, ආපු නැවක් කියලා තමයි හතරවෙනි මතය ඉදිරිපත් වෙන්නේ. ඉතින් පැරලල් යුනිවර්ස් කියන එක මේ වෙද්දී ලොකුවට කතා වෙන දෙයක්. ඒ කියන්නේ සමාන්තර ලෝක. ඔයගොල්ලෝ අහලා ඇති සමාන්තර ලෝක ගැන මේ වෙද්දී කතා වෙන්න ගන්න දෙයක්. එතකොට මේ සමාන්තර ලෝක එක්ක කළුපුවර හැම දෙයක්ම එකට එකක් සම්බන්ධ වෙනවා. ඉතින් මේ සමාන්තර ලෝක කියන්නේ මොකක්ද කියන එක අපි මෙතනදී කතා නොකරමු. මේක මෙතන කතා කරන්න ගත්තොත් එහෙම සමහරවිට මේක මෙතන තේරෙන්නේ නැති වෙනවා. සමාන්තර ලෝකයක් කියන්නේ පොඩි දල අදහසක් තියාගන්න. මේක අපේ ලෝකෙ නෙමෙයි. අපේ ලෝකෙම කාබන් කොපියක් අපේ ලෝකෙම කාබන් කොපියක් තව තැනක තියෙනවා. ඒක අපිට පේන්නේ නෑ. හැබැයි ඒකෙත් අපි වගේම කට්ටිය ඉන්නවා. කියන්නේ අපි වගේම කට්ටිය ඒකෙත් ඉන්නවා. හැබැයි ඒගොල්ලෝයි අපි අඳුරන්නේ නැහැ. අපිට ඒක පේන්නෙත් නැහැ. ඒගොල්ලන්ට අපිව පේන්නෙත් නැහැ. හැබැයි මේ දෙක අතර ගමන් කරන්න පුළුවන් සමහර තැන්වලදී කියලා කියනවා. ඉතින් මෙන්න මේ සමාන්තර ලෝක කියන concept එක යටතේ සමාන්තර ලෝක කියන මතය යටතේ මේගොල්ලෝ ගේන තර්කය තමයි මේ නැව එන්නේ අපේ පෘථිවියට, අපේ මේ ලෝකයට සමාන්තර තව ලෝකයකින්. අන්න ඒ ලෝකෙන් ආපු නිසා තමයි මේ නැව මේ අපේ ලෝකෙදී ටෙස්ට් වෙලා නැත්තේ. ඔයගොල්ලෝ දන්නවනේ මම කලින් වීඩියෝ එකේදී කිව්වනේ මේ නැව රෙජිස්ටර් කරලා නැහැ කියලා. අන්න ඒකට හේතුවක් විදිහට තමයි මේගොල්ලෝ මේ මතය ඉදිරිපත් කරන්නේ. මේ නැව එන්නේ සමාන්තර ලෝකෙකින් නම් ඒක අපේ ලෝකේ රෙජිස්ටර් වෙලා තියෙන විදිහක් නැහැ. ඒක රෙජිස්ටර් වෙන්නේ ඒ ලෝකේ. එතකොට මේ මලක්කා සමුද්‍ර සංධිය ළඟදී මේ වගේ සමාන්තර ලෝක දෙකක් අතරට යන්න පුළුවන් දොරටුවක් තිබිලා. අන්නේ දොරටුව හරහා ඒ ලෝකේ ඉඳන් මේ ලෝකෙට මේ ඔරම් මෙඩන් නැව ආවා. ඒගොල්ලෝ මේ ලෝකෙට ගැලපෙන්නේ නැහැ. ඉතින් ඒකත් එක්ක ඒ හේතුවත් එක්ක මොකක් හරි වෙලා මේගොල්ලෝ අන්තිමට මේ මුහුද මැද්දේදී නැල්ලා ගියා කියලා කියනවා. ඉතින් මේකත් තහවුරු කරන්න පුළුවන් මතයක් නෙමෙයි. මොකද කොච්චර වුණත් සමාන්තර ලෝක කියන එකත් තාම විද්‍යාවෙන් අපිට තහවුරු කරලා කියන්න පුළුවන් දෙයක් නෙමෙයි. එතකොට මේ තර්ක ඔක්කොම ගත්තාම හරියටම ගැලපෙන ලොකුම හොඳම තර්කය තමයි පළවෙනියටම අපි කතා කරමු රසායනික අභිප්‍රවාහණයකදී සිදු වුණු අනතුරක් කියන එක. හැබැයි ඔයගොල්ලෝ දැනටමත් දන්නවා ඒකේ ඇතුළෙත් අපිට උත්තර දෙන්න බැරි විදිහේ සමහර තැන්වල ගැටලු ප්‍රශ්න තියෙනවා. ඉතින් ඕරන් මෙඩන් නැවේ අභිරහසට විශ්ලේෂණයක් දෙන්න පුළුවන් මෙන්න මේ විදිහට තමයි. ඇත්තටම කියනවා නම් අපිට නිගමනයකට එන්න බෑ. මේක ටිකක් පැටලිච්ච නූල් බෝලයක්. මේ පැටලිච්ච නූල් බෝලේ දිගාරින්න හරි අමාරුයි මේ නැව මුහුදු පතුලේ තියෙන නිසා. නැව නිකන් හරි ගොඩබිමට ගෙනල්ලා තිබ්බනම් මේ හැම දෙයකටම උත්තර අපිට හම්බ වෙන්නත් තිබ්බා. ඉතින් කරන්න දෙයක් නෑ. නැව මේ වෙද්දි මුහුදුපත් වෙලා ඉවරයි. සාක්ෂි ඔක්කොම මුහුදුපත් වෙලා ඉවරයි. ඔයාලගේ මතය මොකද්ද කියලා පල්ලෙහින් කමෙන්ට් එකක් දාන්න. අපි බලමු මේක ගැන ඉස්සරහට අපිට කතා කරන්න පුළුවන් වේද කියලා. එහෙනම් වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. අදට ගිහින් එන්නම් මේ පැරනෝමල් ස්ටඩීස්